මට වදි Hello guys, welcome back to another brand new video. අද brand new video එකෙන් මම යනවා cinnamon life එකේ. බලමු මගේ cinnamon life experience එක කොහොම වගේද කියලා. එන්න ඔයාලා මගේ ඇස් දෙකෙන් මගේ කැමරාවෙන් cinnamon life එක දකින්න. මම යද්දී මේ වාහනේ කවර දාලා ගිහ බොක් එකක් තිබ්බා. මම ඒකෙත් ලස්සන ෆොටෝ එකක් ගත්තා. ඊට පස්සේ අපි ආවා cinnamon life city of dreams එකේ. මේක තමයි එන්ට්‍රන්ස් එක. ඊට පස්සේ මම හොටෙල් එක ඇතුළට ආවා. මේ දින හොටෙල් එක ඇතුලේ ලොබි ඒරියා එකෙන් ඇවිල්ලා මෙතන දැන් හැමෝම කවුරුවත් ඔතනට එන්නම ඕන. ඊට පස්සේ මම ඇවිදගෙන යනවා. කියන්න අමතකුණා මම අද යන්නේ ස්පෙસિෆික් රෙස්ටොරන්ට් එකකට. ඒක තමයි ඒ රෙස්ටොරන්ට් එකේ නම තමයි ගැට්ස් රෙස්ටොරන්ට් එක. මේ ඉන්නේ මම ඒ ගැට්ස් රෙස්ටොරන්ට් එකේ. මේකේ විශේෂත්වය තමයි මේ රෙස්ටොරන්ට් එක යට මුකුත් අර කණු මුකුත් නැහැ. ඒ කියන්නේ නිකන් මේක මම වලට පික්චර් එකක් දාන්නම්. මේක වෙනමම නිකන් අර යට මුකුත් කවුරු නැතුව හදපු රෙස්ටොරන්ට් එකක්. හරිම ලස්සන රෙස්ටොරන්ට් එකක්. බලමු කොහොමද මම මේ රෙස්ටොරන්ට් එක ගත්තේ, මොනවද ගත්ත ෆුඩ් නැත්නම් මම මොනවා හරි ප්ලැටර්ස් try කරාද, ඒවා විස්තරයක් මේ වීඩියෝ එකේ බලා ගන්න පුළුවන්. ආපු ගමන් ඉතින් වටේම ඇවිදලා පොඩ්ඩක් බැලුවා කොහොමද රෙස්ටොරන්ට් එක ලස්සනයිද, වටේට කොහොමද රෙස්ටොරන්ට් එක පේන්නේ, මොනවද මේ රෙස්ටොරන්ට් එකේ තියෙන්නේ, ඒ වගේ දේවල් ටිකක් බැලුවා. ඊට පස්සේ ඉතින් රවුම දාලා ඉවර වෙලා මම රිසර්ව් කරපු සීට් එක තිබ්බේ ගොඩක්ම කොනට වෙන්න. කියන මතකුණා මේ තියෙන්නේ පොඩි බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. මේගොල්ලන්ගේ සින්දුත් හරිම ලස්සනට පිටදී සින්දු ප්ලේ කරනවා. තමත් හොඳට අපිට තරුණයා දක්ෂ ලෙස ගායනය කරා. තරුණයා සහ තරුණිය තමත් දක්ෂ ලෙස ඒ අදාළ ගායනයන් සිදු කරා. අපි සම්පත්වත් ලකුණු දීම් සිදු කරලා අපි බලමු මේ තියෙන්නේ මං ඉතින් ඔය තාම ඇවිදිනවා. ඉතින් මේ ඇවිදින ගමන් වටේ පිටේ මේ මේ තියෙන්නේ මේ කියන්නේ රෙස්ටොරන්ට් එකකින් පොඩ්ඩක් තව ෆ්ලෝ එකක් වගේ උඩට දැන් ෆ්ලෝස් දෙකක් වගේ තියෙන මේ උඩ ෆ්ලෝ එකේ තියෙන බා ඒරියා එක. මේ තියෙන්නේ මං හිටපු කෝනර් ටේබල් එකට, කෝනර් නිකන් සෝෆා එකට වටේ පෙවුන විදිය. මෙන්න මේක තමයි මම try කරේ. මම try කරේ high tea platter එකක්. මේ platter එකේ structure එක පේනවද? දැන් අර සඳකඩ පහන වගේ cinnamon life එකේ structure එක තමයි මේ platter එකෙත් තියෙන්නේ. මේ platters වල rates නම් දාලා වැඩක් නැහැ. මොකද ඕගොල්ලෝ ආයෙත් යන දවසක රේට් වෙනස් වෙන්න පුළුවන්. ඒකින්ද රේට්ස් කෝල් කරලා රිසර්වේෂන් එකක් දානවා නම් එදාට බලන්න රේට් එකත් අහන්න. මේක හැපි බර්ත්ඩේ කියන්නේ කට්ටියගේ තමයි මේ බර්ත්ඩේ සෙලිබ්‍රේෂන් එක කියලා. පේන අපිට හයිටි පැටේ. අපි ප්ලැට් එක මම ප්ලැට් එක ස්ටාර්ට් කරන්න හදන්නේ. මම දන්නේ නැහැ ඔයාලට මං කියන වෙනවද කියලා. මොකද මේක මාර සද්දේ මේ වෙලාවේ. මගේ එහා පැත්තේ කට්ටිය බර්ත්ඩේ එක සෙලිබ්‍රේට් කරන එකේ ඉඳ හරිම සද්දේ. අපි එකක් try කරමු මෙන්න මේක. බ්‍රෙඩ් එකක් සීන් එකක් තියෙනවා. මම මේක නම නම් දන්නේ නැහැ. we'll try. Ambul rahat ya? Jamburu raha? Ambul rahat ya? Ambul. Good. 1 2 3. ඉතින් කෑමක් තමයි තියෙන්නේ. මේ කියනවා දැන් හොඳ variety එකක් තිබ්බා. අනිත් එක නෑ අර වෙන high tea වල වගේ නෙමෙයි. අර මං ලොකුවට high tea platters try කරලත් නෑ. හැබැයි try කරපු දෙයක් මේක හොඳටම තිබ්බා. මොකද මේකේ තියෙන ඒවා හරියම අර ඒ quality එකටම දියන්නේ අර දෙන්න ඕනවට දීලා නෑ වගේ එකක් තිබ්බා. හොඳටම තිබ්බ හැම එකක්ම ඒ අදාළ ෆුඩ් එකේ රස හොඳටම තිබ්බා. ඒකින මං ආස වුණා ප්ලැටර් එකට. අපිට රේටිං එක 9 out of 10 වගේ රේටිං එකක් දෙන්න පුළුවන්. එන්න දෙන්නත් පුළුවන්.
අර කොහොමද ලකුණක් අඩු කරනවා නේ කියන 10න් 9ක් වගේ පුළුවන් ඔලක් නැහැ ෂේප්. මං අහන මේ වගේ වට තමයි මේ. ඔයාලට හිතා ගන්න පුළුවන්ද මේ වොච්චර වයින්ස් ගබඩා ඈ වයින් ගබඩාවක හිර වෙලා ඉන්නේ ගයිස්. අපරාධ ඇරි ඊට පස්සේ අපි පැට එක try කරලා ඉවර වෙලා අපි ආවා මේ සිනමන් ලයිෆ් එකේම දෙනවා shops කියලා මෝල් එකක් shopping mall එකක්. ඒක තමයි 100%ම ඕපන් නැහැ. හැබැයි ඕපන් කරපු ටික අපි කොහොමද කියලා බලන්න අපි ගියා shops mall එකට. මේ තියෙන්නේ entrance එකේ ඉඳන් shops පේන විදිය. අපි ආවම රවුමත් දාම shops mall එක වටේටම ලොකු එකෙන් තාම ගොඩාක්ම shops තාම ඕපන් කරලා නැහැ. ඒවා රිසර්ව් කරලා ඒගොල්ලෝ අරන් තියෙනවා. ළඟදිම ඔක්කොම ටික දැන් 100% shopping කරන්න පුළුවන් දවස් ඉක්මනටම එයි කියලා මම හිතනවා. දැනට ටිකක් high end shops තමයි ගොඩක් තියෙන්නේ. ගොඩක් high end කියන්නේ ගොඩාක්ම high end ඒවා. ඔයගොල්ලන්ට ඒක try කරන්න පුළුවන්. high end shopping කරන ආසායට shops mall එකත් අලුත්ම shopping spot එකක් කරගන්න පුළුවන්. ඔන්නක තමයි සිනමන් ලයිෆ් එකේ මගේ evening date එක. ඔයාලටත් පුළුවන් සිනමන් ලයිෆ් එකට ගිහිල්ලා high tea try කරන්න, restaurants වලින් try කරන්න, shopping try කරන්න, කේක් දේවල් කරන්න පුළුවන්. එහෙනම් මේ වගේ ලස්සන වීඩියෝ එකක් කරගෙන next week එකෙත් එන්න. ඔයාලා අද channel එකට set වෙන කෙනෙක් නම් subscribe කරන්න අමතක කරන්න එපා. අනිවාර්යෙන් bell එකත් ගහලා තියාගන්න. මොකද ඊළඟ වීඩියෝ එක දාපු ගමන් notification එක ඔයාගේ අත ගාවටම එනවා එතකොට. එහෙනම් අපි අතට යනවා. ජය වේවා.